guys, welcome back ජයශාන් ටෙක් ඔෆිෂියල් YouTube channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න ගෙනත් තියෙනවා ඉතින් WhatsApp එකක් V10 WhatsApp එක. ඉතින් ස්පෙෂල් WhatsApp එකක් සුපිරියක් තමා. මල්ල කෙලියයි notification off කරගන්න බැරි වුණා කමන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඉතින් සේරම features ටික තියෙන ඒරෝ මං ඔයාලට විස්තර කරනවාද මේ WhatsApp එකේ. මේක තමයි WhatsApp එක. සුපිරි WhatsApp එකක් පාවිච්චි කරලා බලන්න. එහෙනම් ඉතින් WhatsApp එක ඕපන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන ජයශාන් ටෙක් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා අපේ අලුත් viewer කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතු බල subscribe button එක ඔබලා channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell එකත් all දාගෙන තියාගන්න. එතකොට තමයි අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලා ගාවට එන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එක ගැන WhatsApp එක ගැන කතා කරන්න. ඉතින් guys මෙතන තියෙනවා මේකේ clock style. ඉස්සලාම ගත්ත clock style පහක් තියෙනවා. ඔයාලට කැමති clock style එකක් දාගන්න පුළුවන්. මේ පහෙන් කැමති එකක් දාගන්න පුළුවන්. එක ස්ටයිල් තියෙනවා. ලස්සන ස්ටයිල් ටික. ඉතින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි යමු මේකේ ප්‍රයිවසි එකට. මෙන්න මෙතන තියෙන තිත් තුන උඩ ටච් පාරක් දාලා ප්‍රයිවසි එකට ගියාට පස්සේ මෙතන උඩම තියෙනවා ජයශාන් ටෙක් WhatsApp කියලා. ඒක උඩ ටච් කරාදී රේන්බෝ කලර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඉස්සලාම තියෙන මෙතන privacy and security කියලා ජයශාන් ටෙක් privacy කියලා තියෙනවා. ඊට පස්සේ privacy and security කියලා තියෙන පොඩ්ඩක් පේනවත් මදි කමන්න. ඉතින් ඒකේ උඩම තියෙනවා ජයශාන් WhatsApp privacy කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා අපේ YouTube එක, Telegram එක, WhatsApp එක, මේ media ටික තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේකෙන් YouTube එකෙන් අපේ channel එකට යන්න පුළුවන්. YouTube එක අපේ channel එක open කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඕන වෙන එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් අපේ WhatsApp group එකට එන්න පුළුවන්. Telegram එකට එන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp එකට මෙන්න මෙතනින් එන්න අපේ WhatsApp group එකට එන්න අනිවාර්යෙන්. ඉතින් ඊට පස්සේ තියෙනවා fresh last scene එක තියෙනවා, anti1 එක තියෙනවා. ඉතින් ඒ ටික එහෙම තියෙනවා. fresh last scene එක කියන්නේ ඔයාගේ last scene එක කාටවත් පෙන්වන්නේ මේ ඔන්ලයින් එනවද කියලාත් පෙන්වන්නේ නැහැ. ඉතින් anti delete message එක, anti delete status ඒ ටික ටික් කරගන්න නම් කරගන්න. මොකද එතකොට ඔයාලට කවුරු හරි ඔයාලට message එකක් දාලා delete කරත්, status එකක් දාලා එයා delete කරත් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඉතින් lock එක දාගන්න හැටි, WhatsApp එකට lock එකක් දාගන්න හැටි, chain pattern එක තියෙනවා, recovery correction එක තියෙනවා. ඉතින් ඒ වගේ features ටිකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන themes universal ඒවා ගැන කතා කරන්න ඕනේ. home screen එක ඒවා ඔයාලා දන්නවා. ඒවා හදාගන්න. ඉතින් ඒවා ගැන මම කතා කරන්නේ නැහැ. ඉතින් මම වැදගත් ටික විතරක් කියන්නම් මේකට. මේකේ තියෙන වැදගත්ම ටික මෙන්න මෙතන තියෙනවා antivirus කියලා. ඉතින් antivirus එකට ගියාට පස්සේ all virus button කියලා මෙන්න මෙතන තියෙනවා පේනවා ඇති. all virus button කියලා ඉතින් අමුතුම විදිහට තමයි ඉතින් මේ ගහලා තියෙන්නේ. ඉතින් all virus button එකේ උඩ තියෙනවා antivirus button on off කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා antivirus button on off කියලා. ඉතින් antivirus button on off එකට ගියාට පස්සේ contact virus එක, image virus එක, location virus එක, document virus එක, readme virus එක සේරම fix කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේවට tick එක දාගන්න තියෙන්නේ. tick එක දාගෙන on කරගන්න. ඉතින් spam හැම use කරනවා නම් අනිවාර්යෙන් button ටික on කරගන්න. ඊට පස්සේ ඉතින් tick ටික දාගෙන ඊට පස්සේ තියෙනවා මෙතන chat 0 එක, botbug virus එක, botbug 2 ඒ කියන්නේ දෙකම fix කරලා තියෙනවා. data jam එක, do not accept chat ඉතින් ඒක on කරගත්තාම chat පේන්නේ නැහැ. ඉතින් virus spam ගහනුන්ට සුපිරි මොඩ් එකක් මේක. ඊට පස්සේ තියෙනවා මෙතන more option එකේ ඉතින් වෙන WhatsApp වල තිබෙන නැති අලුත් features එකක් add කරලා තියෙනවා. ඉතින් මෙතන auto forward එක තියෙනවා, tick speed එක, ඒ කියන්නේ message එක යන වේගය
වේගය වැඩි වෙන ටික් ස්පීඩ් බටන් එක තියෙනවා. ඒක ඔන් කරගත්තාම ඔයාලගේ මැසේජ් යන වේගය වැඩි වෙනවා. ISO boom text එක තියෙනවා. fake admin එක තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා guys voice mods කියලා එකක්. voice mod එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් voice item වගේක්. ඉතින් voice duration incorrect false. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. 4 second voice show 1 second. ඉතින් ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් එහෙනම් ඉතින් මේ ටිකත් මම ඔෆ් කරගන්න. ඉතින් ඊගාවට තියෙන්නේ status එක පැත්තේ ඉතන about එක ඉතින් මේ විදිය තමයි ඉතින් මෙතනින් share කරන්න පුළුවන්. ඉතින් share කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කියන්න ඕන මෙන්න මේ මල් වගේ වැටෙනවා නේද. ඉතින් මේ තියෙන්නේ dark mode එක light mode එක දාගෙන පෙන්නන්න. ඉතින් ගොඩක් කටේ dark mode පාවිච්චි කරන හින්දා මාත් ඉතින් dark mode එක දාලා තිබ්බේ. ඉතින් light mode එක මෙහෙම තියෙන්නේ. light mode එක එකට වඩා dark mode එක ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් මං ආයේ dark mode එක දාගන්නම්. dark mode එක ලස්සනයි. ඉතින් guys ඔයාලා දකින්න ඇති මල් වගේ දේවල් වගේක් වැටෙනවා. මේ මල් වැටෙන්නේ ඉතින් ඒක අර ගොඩක් ඉෆෙක්ට් ඇඩ් කරලා නැහැ. මෙන්න මේ වගේ chat එකක් ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන කෑල්ලෙන් මෙන්න මෙතනින් ඇද ගන්න දිනවා ඔයාලා. ඒකෙන් මෙන්න මේ බටන් එක කැමති එකක් ඔන් කරගන්න පුළුවන්. තරු පොඩි අයිටම් ටිකක් තියෙන. ඉතින් ඔහොම තමයි සේරම ඔන් කරගත්ත පස්සේ තියෙන්නේ. ඉතින් මම ඔෆ් කරගන්නම්. මම එකක් විතරක් ඔන් කරගන්නම්. ඉතින් මේ thanks කියන තැන මෙන්න මේ thanks කියන තැන වැරදි item එකක් තිබුණා. ඉතින් ඒ thanks කියන තැන තියෙනවා ටික් එක. ඒ ටික දාගත්තට පස්සේ මෙන්න මේ වගේ icon එකක් තමයි display එකට එන්නේ. මේ වගේ icon එකක් එනවා. ඒකෙන් හරිය අමුතුයි. ඒකත් ඔෆ් කරගන්න. ඒ වගේ ෆීචර්ස් ටිකක් එතන තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා boom text එක. ඉතින් boom text එක ගහන ඔය boom text එක වැඩ පුකා කියලා. අයියෝ මොකද්ද මේ boom setting එකට ගිහිල්ලා ඉතින් කැමතියක් type කරගන්න පුළුවන්. hi send bye. ඉතින් boom text එක වැඩ. ඉතින් ඊට පස්සේ තව තියෙනවා emojis ඒ ටික ඉතින් කියන්න ඕනේ හැම එකම තියෙනවා. ඉතින් මෙතන තියෙනවා voice change අනම්මනන් ටික. ඉතින් මෙතන තියෙන go voice change එක තියෙනවා. go to first message එක තියෙනවා. media link document lock conversation එක දාන්න lock conversation එක fusion emojis ඒ ටික තියෙනවා. ඉතින් ඒවා ඉතින් ඒ වගේ තියෙන කොට ඉතින් මෙතන ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. group වලත් එහෙම group end එක නෑ මේකේ. group end එක නා මේ කලින් end කරපු group එක මං end කරපු එක තමයි ඉතින් group එක තියෙන group එක end කරලා තියෙනවා. ඉතින් status ටික ඉතින් තමයි status එක දාගන්න. ඉතින් ඔයාලා මෙතනින් ඒ වගේ item ටික තියෙනවා. ඉතින් status save එක නම් මනන් ටික තියෙනවා. status save එක තියෙනවා. sheet එක තියෙනවා. call මෙහෙම තියෙන. ඉතින් මෙතන new contact එක තියෙනවා. එතන නම්බර 94 ගාන කෙලින්ම ඇඩ් කරගන්න පුළුවන්. WhatsApp එකේ එලෝපෙන් මෝඩ් එක තියෙනවා. ඒ ටික තියෙනවා. ඉතින් එතන මෙතන auto reply එක තියෙනවා. ඒක කියන්න බැරුණා. auto reply එක තියෙනවා. reset WhatsApp එක තියෙනවා. new broadcast එක තියෙනවා. new group එක තියෙනවා. ඉතින් තේරෙන්නේ නැති හොඳට තේරෙන්නේ නැති WhatsApp එක ලස්සනයි. ඒ වගේම ඉතින් වැඩ කැලි හැංගිච්ච වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් ස්පෑම් ගහන එක්කෙනාට සුපිරි WhatsApp එකක් කනගාටු වෙනුණා තියන්න ඕන. මන් යන්න ලෑස්ති වෙද්දී 1GB RAM කට්ටියට WhatsApp එක වැඩ කරන්නේ. ඉතින්
2GB 3GB RAM වලට වැඩ 1GB අයට ඉතින් 1GB එකත් ගන්න එපා කියලා මං කියන්නේ. ඉතින් ඒත් තරම් වැඩක් නෑ ඔයාලා. ඉතින් guys channel එක subscribe කරලා නැත්නම් දැම්ම ජෂන් ටෙක් අපිව subscribe කරලා set වෙන්න. ඉතින් ඉස්සරහට තව වීඩියෝ දාන්න WhatsApp එකක් ගේන්න WhatsApp එකක් අරන් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. WhatsApp එකක් ගහ ගොඩක් කාලෙකින් WhatsApp එක. ඉතින් මේකත් ඉතින් උපරිම සහයෝගය රිවියා තමයි දුන්නේ. ඉතින් රිවියාටත් මතක් කරන ගමන් ගිහින් එන්නම් කොල්ලනේ සබ් කරලා හිටපල්ලා ජාෂාන් ටෙක් channel එක.